සියලු සිත් කයක් රැගෙන රූපයක් රැගෙන ලොව පහළ වෙන්නේ නිරෝධය ස්පර්ශ කිරීම සඳහා පමණයි. මමත්වයේ මාන්නය කරනකොටගෙන නිරෝධය සඳහා පැමිණි සිත අතරමං වෙනවා. දැන් අපි අතරමං වෙලා මේ කය නිසා. කයේ ප්‍රශ්න මේ තියෙන්නේ. මේක නඩත්තු කරන්න ගිහිල්ලා සලායතන නඩත්තු කරන්න ගිහිල්ලා පිනවන්න, කන පිනවන්න, සුවඳ පිනවන්න, රස පිනවන්න, ස්පර්ශ පිනවන්න, මානසික බැඳීම්, ිතවත්කම්, ආදරය, සෙනෙහස, කරුණාව, ආයතන, සේවකයෝ, අඹදරුවෝ, යාළුවෝ, මිත්‍රයෝ, සහෝදරයෝ මෙන්න මේවත් එක්ක නිරෝධය සඳහා කය ලබාගෙන නිර්මාණය වෙච්ච සිත අතරමං වුණා. කිසිම තැනක විඳීමකට, ආස්වාදයකට, ප්‍රීතියකට ඉඩ දෙන්න මෙපා. හේතුව ඒ ප්‍රීතිය ලබන්න, ඒ ආස්වාදය ලබන්න, ඒ විඳීම ලබන්න මම නෑ. එහෙම විඳිනවා නම්, දැනෙනවා නම්, සතුටක්, සුවයක්, සැනසීමක් දැනෙනවා නම් ඒකාන්ත වශයෙන්ම සැක නැතුව විශ්වාස කරන්න සත්ත්ව ස්වභාවයටමයි මේක දැනෙන්නේ. පුද්ගල ස්වභාවයට, ආත්ම දෘෂ්ටියටමයි මේක දැනෙන්නේ. මට දෙනෙමෙයි. එනම් ආත්ම දෘෂ්ටිය මා තුළ තවම නඩත්තු වෙනවාය. එයා කරන කොටගෙන තමයි මේ සුවය, විදීම, සමාධිය, ස්පර්ශ වෙන්නේ කියන එක මනාකොට තේරුම් ගන්න. ඒක නිවැරදි කෙරුවොත් මේ ඔක්කොම ටික නිවැරදි වෙනවා. සමහර තපස්වරු ඔබ වහන්සේ කමක් නැහැ මේ පොඩි කාලේ මාස ගානක අවුරුද්දක්. අවුරුදු 40 50 ඉඳලා තිනවලු ඒ සමාධි සුවේ. කොහොම අබ්බැහි වීමක්. මද්ද්‍රව්‍ය ගත්ත කෙනා තෙච්චර අබ්බැහි වෙන්නේ නැහැ. ඒ තරම් අබ්බැහි. තාපසේ කොණ්ඩරවලුවන් බොහොම තන්තෝසෙන් ඉන්නවා. සන්තෝෂෙන් ඉන්නව නෙමෙයි, ඒ සුවේ විඳිනවා යා. ගැලවෙන්න කැමතිම නැහැ. ගලවනවට කැමතිත් නැහැ. මේ මහ පොළොවේ ඉන්න ලොකුම අතුරා යාගේ. ඒක ගලවන්න හදන කෙනා. ඒ ඉඳ කවුරුත් එක ගලවන්න උත්සාහ කරන්නේත් නැහැ. පෙර කර්ම තිබිලා කුසල පිනට අනේ මේකේ මාව බේරගන්න, මේ ආස්වාදයට මං ඉර වෙලා වගේ මාව බේරන්න කියලා කියනවනම් එයාට මහා ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මම මේ ආස්වාදයට ඉර වෙලා කියන එක දැනෙන්න. ගොඩාක් නියතමානී ගුණයක් තියෙන්න ඕනේ මාව මේකෙන් බේර ගන්න කියලා කියන්නේ. මට මේක නිදහස් වෙන්න ඕනේ කියලා කියන්නේ. නැත්නම් නිදහස් වෙන්නේ නැහැ කීයටවත්. නිදහස් කරන්නත් බෑ. ඉර වෙලා ඉන්නවා ඒ කට්ටිය. පර්වතවල, ගල්ලෙන් වල ඉතින් ඉන්නවා. ඉතින් අවුරුදු ගාණක් ඉන්නවා. මේ සිත මාව රවටන්නේ සිතම රවට ගන්නවා. හරිම භයානකයි. දැන් මම යකෙක් දිහා දැකලා බය වුණාම තොইলයක් නටන්න පුළුවන්. පෙරේතෙක් දැකලා බය වුණාම තොইলයක් නටන්න පුළුවන්. මාවම දැකලා මම බය වෙනවා. මාර වැඩි කොහොමද දැන් තොইল නටන්නේ? කහට කියලා නටන්නද? 18 සන්නිය තුල බය වෙන්න හේතු 18ක් අදලා තියෙනවා. හැබැයි මට බය වෙච්ච එකට හේතුවක් නැහැ. ඒකට විසඳුමක් නැහැ. ඒ නිසා මේ මගේ සිතම රවටනවා. එයා කියනවා මෙන්න මේ දේවල් ගොඩාක් වැටහිලා කියලා. උන්වහන්සේ නිකන් අර රාතෙක් වාගේ ඇවිදිනවා, රාතෙක් වාගේ අදහස් කියන්න උත්සාහ කරනවා. කල්පනා කරන හිරියවල එම ටිකක් එම අදහස් මට නිකන් දැනුණා. මට හිතුණා දැන් කෙලෙස් අවදි වෙන්නේ නැහැ. කාලයක් බණ අහනකොට ගොඩාක් විද්‍යාවෙන් දැනගන්නකොට ලෝභ දේශ මොහ රාග වෛර මොකවත් අවදි වෙන බැඳීමක් ඇත්තෙම නැහැ. අපිටම හිතෙනවා රාත් වෙලාවක්ද මගේ වැඩ ඉවර වෙලාවක්ද මාර වැඩේ. එහෙනම් මම නිකන් මෙතන ඉන්නේ. මට වැඩක් නැහනේ. ඔක්කොම ඉවර වුණානේ කියලා මට හිතෙනවා. ඒම ඉතිච්ච රාතෙක්ගේ ඒ අවබෝධය ඇත්ත අවබෝධයක් නම් ඒ නිරෝධ සමාපත්තිය සැබෑ එකක් නම් එයාට අනාගතයක් තියෙන්න බෑනේ. එයා වර්තමාන මොහොත තුල ඉන්නවා. අම්බෙන දේ වළඳලා වෙන දේ බලන් ඉන්නවා. ඇයි? සත්ත්ව ස්වභාවය නිරෝධ වෙලා ආත්ම දෘෂ්ටිය දිය වෙලාම ගිහිල්ලා අනාගතයක් නැහැ. අතීතයට කම්පා වෙන්නෙත් නැහැ. අනාගතයට හිනමවන්නෙත් නැහැ. මේම තමයි පුතේ. ලෝකයේ ගොඩාක් අයට පින් නැහැ.
ඒ දක්ෂ අයගෙන් ඒ කියන කමඨාන් ටික මාර්ග ටික ලබා ගන්න. ඒ දක්ෂ අයට ගොඩාක් දක්ෂකම් තියෙනවා. හැබැයි ඒ අයට පින් නැහැ. ඒ අසරණ අයට පීඩ වෙන්න. දෙක දෙපැත්තෙන් වෙන් වෙලා යනවා.